දීර්ඝායුෂ ලැබේවා සියලු දෙනාටම. එහෙනම් දෙවෙනි වීඩියෝත් එක්ක එකතු වෙන්නේ. දෙවෙනි වීඩියෝ එක කියන්නේ ඊට ඉස්සෙල්ලාම දෙයක් කියන්න තියෙනවා. මොකද මන් දුන්න පළවෙනි වීඩියෝ එක මාරම සපෝට් එකක් දුන්නා. ඒ වගේම මාරම හයියක් වුණා මගේ ඒ ඉදිරි ගමනට. මොකද මම මේ කරන ක්‍රියාව ඉස්සරහට මේක සාර්ථක වේද නැද්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ හින්දා ඒ දුන්න මගේ මට දුන්නේ හයිය ශක්තිය ගොඩක්ම ස්තුතියි. ඔයාලට ගොඩක් පිං. එහෙනම් දෙවෙනියට දාන වීඩියෝ එක මේක. මොකද දෙවෙනියට දාන වීඩියෝ එක කියන්නේ කැරට් සම්බන්ධව දාන දෙවෙනියට දාන වීඩියෝ එක. මේක ඔයාලට පේනවා කැරට් දාලා මම දවස් 4යි වෙන්නේ. අදට දවස් 4යි මම මේකට පල්මාර්ධනය ගහන්න ඕනේ පළවෙනි දවසේ. මොකද වැස්ස හින්දා මම මේ දේ කරේ නේ. ඔයාලට පේන විදිහට මේ පේනවනේ පොඩි මේවා අපි වර්ධනය කරන්න ඕනේ. මොකද කැරට් වගාවේදී මූලිකව මේ අපි දාන කැරට් ඇටේ පෝෂණය වෙන්නේ මේ පසේ තියෙන මූලික පොහොර. දවස් 15ක් විතර යනකම් මූලික පොහොර අපි දෙන්නේ නැහැ. මේ පසේ තියෙන පොහොර වලින් තමයි අපි මූලික පොහොර වලින් තමයි එයා පෝෂණය වෙන්නේ. අපි එතකොට ඒකට බාධා වෙන දේවල් ටික අපි අයින් කරලා දාන්න. එතකොට ඉස්සෙල්ලාම වල් මර්ධනය තමයි අද යොමු කරන්නේ. මේක හරි පරිස්සමෙන් ගහන්න ඕනේ. මොකද වල්නාශක වෙන ශාකවල තියෙනවා නම් ඒව බේරලා ගහන්න ඕනේ. අනිත් එක හරිම මාත්‍රාවෙන් ගහන්න ඕනේ. අපි සේෆ්ටියට හොඳ තද ඇඳුම් ඝනත්වයෙන් වැඩියෙන් තියෙන ඇඳුම් තමයි භාවිතා කරන්න ඕනේ. අපි හොඳට ඊට පස්සේ ගැහුවට පස්සෙත් අපි හොඳට නාලා පිරිසුදු වෙන්න ඕනේ. අපි මේ බෙහෙත් ගහන එක හරිම පරිස්සමෙන් ගහන්න ඕනේ. මොකද දාලා තියෙන ඒ හරි විදියටම කලවම් කරන එක, වතුරට කලවම් කරන එක, මැෂින් එකෙන් ගහන ඒවා එහෙම හරිම පරිස්සමෙන් කරන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. දවස් 120ක් තියෙනවා කැරට් අපි පල්ලදාව නෙලා ගන්න. ඒ දවස් 120 ඇතුළත කරන්න ඕන හැමදේම අපි බලමු, ෂෙයා කරගමු. දන්නේ දෙයක් තියෙනවා නම් මට කියලා දෙන්න. මාත් ඔයාලට පුළුවන් හැමදේම කියලා දෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් අපි හම්බ වෙමු.